මෙන්න මේ ලෝගෝ එක ඔයාලට මතකයිද? ඔව්. මේ වීඩියෝ එක බලන්නෙත් ඔයා මෙන්න මේ ලෝගෝ එකට අයිති ඇප් එක නිසා. ඉතින් සෝෂල් මීඩියා වල රජෙක් වෙච්ච YouTube මොකක්ද ඉස්සරහට වෙන්නේ? ඇයි ඔයා YouTube channel එක පටන් ගන්න ඕන? content creator කෙනෙක් වෙන්න ඕන. ඉතින් YouTube lesson 1 නැත්තම් YouTube පිළිබඳව කියලා දෙන පළවෙනි පාඩමත් එක්ක තමයි ඔයා මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඇයි ඔයා YouTube පටන් ගන්න ඕන? ඇයි ඔයා content creator කෙනෙක් වෙන්න ඕන? ඇත්තටම මොකද්ද මේ කතාව? ඔය කියන තරම් විදියට මුදලක් උපයන්න පුළුවන්ද? content create කරන කෙනෙකුට ඇත්තටම සමාජයේ තැනක් තියෙනවද? අපි එහෙනම් අද කතා කරමු ඒ ගැන. ඔයා ඉස්සෙල්ලා දැකපු ලෝගෝ එකෙන් පස්සේ ඔයාට අයිසරයක් දකින්න ලැබෙන්නේ මෙන්න මේ ලෝගෝ එක. හැබැයි ඔයාට මේ ලෝගෝ එක එච්චර පුරුදු නෑ නේද? මේ ඇප් එක එච්චර පුරුදු නෑ නේද? හරි. මේ වීඩියෝ එක බලලා ඉවරුනාට පස්සේ ඔයා මේ ඇප් එකට පුරුදු වෙනවාම තමයි. හරි. අපි එහෙනම් දැන් මෙන්න මේ දේ පිළිබඳව කතා කරමු. ඇයි ඔයා content creator කෙනෙක් වෙන්න ඕන? ඇයි ඔයා YouTube එකට සම්බන්ධ වීමක් කරන්නේ? ඇයි ඔයා සෝෂල් මීඩියා වලට ඔයාගේ දක්ෂතාවය හෝ ඔයා කරන කියන දේවල් අප්ලෝඩ් කරන්නේ? මෙන්න පළවෙනි කාරණය. ඔයාට පුළුවන් මුදල් හම්බ කරන්න. ඒ වගේම දෙවෙනි කාරණය ඔයාට පුළුවන් ඔයා සතුටින් ඉන්න ගම මුදල් හම්බ කරන්න. ඒකෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්ද? අපි හිතන පතන දේවල් කරගන්න පුළුවන්ද? ඔන්න තුන්වෙනි කාරණය. ඔව් ඇත්තෙම. මම ඒකට උදාහරණ සහිතව පෙන්නන්නම්. ඔයා දන්නව නේද මෙන්න මේ YouTuber Mr. Beats. ඉතින් ඔයාලා දන්නවා මේ YouTuber තමයි තනි පුද්ගල YouTuber ලෝකේ ඉහළින්ම subscribers ප්‍රමාණයක් ඉන්න YouTube එක තුල. ඔයාලා දන්නවා චානුක්ස් බ්‍රෝ, ඒ වගේම තමයි ජනයි ප්‍රියයි, මේ වගේ ප්‍රධාන වයිල්ඩ් කුක්බුක් වගේ ප්‍රධාන බෙලේ YouTubersලා ඉන්නවා මේ ලංකාව තුල උනත් ඉහළට ගියපු. හැබැයි ඔයාලා දැකලා තියෙනවද මාළු කපන වීඩියෝ අප්ලෝඩ් කරලා සල්ලි හම්බ කරන අය? කෑම හදන වීඩියෝ අප්ලෝඩ් කරලා සල්ලි හම්බ කරන අය? තමන්ගේ සුරතලා පෙන්නලා ඉවර වෙලා මුදල් හම්බ කරන අය? ඔව් ඇත්තෙන්ම ඔයාට ඌමනාකම තියෙන්නේ ඔයාගේ ඔය මනසේ තියෙන පුංචි ગેප් එක අප්ඩේට් කරගන්න විතරයි. ඔයා වෙනම කෝණකින් වෙනස්ම දෙයක් දැක්කොත් අන්න එදාට ඔයාට පුළුවන්කම තියෙනවා මේ YouTube එක තුල මුදල් ඕන තරම් හම්බ කරන්න. ඔයාගේ දක්ෂතාවය මත ඔයා වඩු වැඩ ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා පැලතවන් දාන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා කරන්නේ මොන වෘත්තිය වුණත් ඔයාගේ වෘත්තියේ ඇතුලේ තියෙන විශේෂ දේවල් ටික ඔයාට පුළුවන් නම් content එකක් create කරලා upload කරන්න. නැත්නම් වීඩියෝ එකක් create කරලා upload කරන්න ඔයාට පුළුවන්කම තියෙනවා මුදල් හම්බ කරන්න. ඔයා බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා ත්‍රී වීල් එකක ගමනක් යන හයර් කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාටත් පුළුවන්කම තියෙනවා ඔයා කරන දේ තුල විශේෂ දේවල් ටික නැත්නම් ඔයා කරන දේ තුල සංක්ෂිප්ත ඉදිරිපත් කරලා ඕනතරම් මිනිස්සු ඉන්නවා මේක බලන්න. මතක තියාගන්න මිනිස්සු සෝෂල් මීඩියා වලට YouTube එකට එන්නේ වීඩියෝ බඩගින්නක. ඉතින් ඒ බඩගින්න අපිට පුළුවන් නම් සංසිඳවන්න ඔයාට පුළුවන්කම තියෙනවා දක්ෂයෙක් වෙන්න. ඔයාට පුළුවන්කම තියෙනවා මුදල් හම්බ කරන්න. ඔයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකයම දන්න කෙනෙක් වෙන්න. ඉතින් අන්න ඒක කියලා දෙන්න තමයි අද අපි ආවේ. ඔයාට YouTube වල පල්ලෙහා ඉඳන් නැත්තම් පළවෙනි පඩේ ඉඳන් අවසානයේ තෙක් ගෙනියන්න අපි ඔයත් එක්ක ඉස්සරහට ඉන්නවා. ඔයාට ඕන කරන දේවල් පිළිබඳව YouTube වල ඕනම කරන විශේෂ තොරතුරු පිළිබඳව ඔයා YouTube කරන කෙනෙක් වුණත් කමක් නැහැ. දැනට අතරමඟ නැවතලා ඉන්න කෙනෙක් වුණත් කමක් නැහැ. හැබැයි YouTube වල පළවෙනි පඩේ ඉඳන් ඔයා ඉස්සරහට යන කෙනෙක් වුණත් ඔයාගේ account එක සාමාන්‍ය account එකක් නැතුව brand account එකක් කරලා කියලා දෙනවා. ඒක නිසා මම ඔයාලට කිව්වේ YouTube වල පළවෙනි පඩේ ඉඳන් මුදල් උපයන තත්වයට ඔබගේ channel එක ගේන්න අපි උදව් කරනවා. අපි හැමදාම ටියුටෝරියල් මේ YouTube channel එකේ ගේනවා. ඒක නිසා මම ඔයාලට කිව්වේ subscribe කරලා අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන්න කියලා. ඔයා නොහිතන පැති වලින් ඔයාට මුදල් හම්බ කරන්න පුළුවන්. අන්නේ දේවල් පිළිබඳව අපි ඔයාට කියලා දෙනවා. ඇයි ඔයා මේ දේවල් කළ යුත්තේ? ඔයා ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ගෘහණියක් කියලා හිතන්නකෝ. එක්කෝ ජොබ් එක ඉවර කරලා ඔයා ගෙදරට එනවා. ගෙදර ආවට පස්සේ ඔයාට කැමති නේද ඕනම කෙනෙක් අමතර ආදායමක් උපයන්න. අමතර මුදලක් අතට ගන්න. විනාඩි 5ක, විනාඩි 10ක, විනාඩි 12ක වීඩියෝ ක්ලිප් එකකට හදලා අප්ලෝඩ් කරලා ඔයාට මුදල් උපයන්න. ඉතින් අන්නේ දේ කරන හැටි අමතර ආදායමක් Tamanට එන හැටි. හැබැයි ඔයා දන්නවා මේ ලංකාවේ තුල මේ ලෝකයේ තුල තමන්ගේ ජොබ් එක පැත්තකින් තියලා මේ YouTube නැත්නම් සෝෂල් මීඩියා කියන එක තමන්ගේ ජීවිතය කරගෙන ඕන තරම් මිනිස්සු ජය අරගෙන තියෙනවා. අන්නේ ගොල්ලන් ඒ ජයගත්තේ කොහොමද කියලා කතා කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් මේකේ පළවෙනි ලෙසන් එක මේක.
දෙවෙනි වීඩියෝ එකත් එක්ක අපි ඊළඟ ස්ටෙප් එකේදී හම්බ වෙමු. එහෙනම් ඒකෙදි ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ YouTube වල Gmail එකක් හදාගෙන YouTube වලට එන්නේ කොහොමද? Gmail එක අපි හදාගන්නේ කොහොමද? සාමාන්‍ය Gmail එකක් නෙමෙයි මේකට හදන්න ඕන. ඔයාලා Android phone එක, Apple device එක, Windows Mac හෝ ඒවා හදන Gmail එකක් නෙමෙයි. මේකට වෙනම Gmail එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ account වලට වෙනම category තියෙනවා. ඉතින් ඒවට අදාළ කරන දේවල් කොහොමද කරන්න කියලා මම දෙවෙනි වීඩියෝ එකෙන් ඔයාලට ගේනවා. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න දිගටම තාම subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට බටන් එක ක්ලික් කරලා subscribe කරන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එකෙන් දෙයක් ඔයා යම්කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් like එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාට ඉස්සරහට ඕන වීඩියෝ මොනවද? ඔයා නැවතිලා ඉන්න YouTube වල මොන වගේ තැනකද කියලා පළවෙනි කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාගේ යාළුවටත් YouTube පිළිබඳව, social media පිළිබඳව ඉදිරි update ගේන්න ඕන. අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. මතක තියාගන්න දෙවෙනි වීඩියෝ එක Gmail එකක් කොහොමද හදන්නේ? ඒ Gmail එකේ YouTube account එකක් හදන්නේ කොහොමද කියලා. එහෙනම් හැම දිනාටම අයිබෝවන්. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.